මෙන්න මේ වගේ ලස්සනට මල් පිපුණු ඇන්තූරියම් පැලයක් ගෙදර හදාගන්න ඔයත් ආසයි නේද? ඒත් ඔයා ආසාවෙන් හදන ඇන්තූරියම් පැලේ කොළ කහපාට වෙලා අගිස්ස පිච්චිලා යනවද? නැත්නම් කොච්චර පොහොර දැම්මත් මල් එන්නේ නැතුව ගහ උස යන එකයි කොළ හැදෙන එකයි විතරයිද වෙන්නේ? ගොඩක් අය හිතන්නේ මේකට හේතුව පොහොර හෝ වතුර ප්‍රශ්නයක් කියලා. ඒත් ලොකුම රහස තමයි අපිට නොමිලේ ලැබෙන ඒත් අපි හරියටම පාවිච්චි කරන්න දන්නේ නැති හිරු එළිය. ඇන්තූරියම් වලට ඉර එළිය ඕන වෙන ඇත්තම හේතු මොනවද? ගෙදරදීම හරියටම සන්ලයිට් ප්‍රසන්ටේජ් එක එහෙම නැත්නම් ඉර එළිය ප්‍රතිශතය මැනගන්න ක්‍රමය සහ වීඩියෝ එක මැදදී මම කියලා දෙන විශේෂ ට්‍රික් එක පාවිච්චි කළොත් ඔයාගේ ඇන්තූරියම් පැලවල ලොකු වෙනසක් ඉක්මනින්ම ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. මගේ ඕරා ෆ්ලවර්ස් channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා දැනට ඇන්තූරියම් තියලා තියෙන්නේ ගෙදර මොන වගේ තැනකද? වැරන්ඩ එකේද, නෙට් දැලක් යටද, නැත්නම් ගහක් යටද කියලා දැන්ම පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඔයා මල් පැල හදන්න ආස ඒත් වෙන වැඩ ඇස්සේ ඒකට වෙලාවක් නැතුව අධෛර්යමත් වෙලා ඉන්න කෙනෙක් නම් මතක තියාගන්න පුංචි පැලයක් වවන එක කියන්නේ මනසට ලැබෙන ලොකුම සැනසීමක් කියලා. ඔයාලා අදම ඕරා ෆ්ලවර්ස් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද මේ channel එකෙන් මල් වවන්න විතරක් නෙමෙයි ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න වැදගත් වෙන ගොඩක් දේවල් මම ඔයාලට අරගෙන එනවා. හරි, දැන් අපි බලමු ඇන්තූරියම් වලට හිරු එළිය කොච්චර ලොකු ආශිර්වාදයක් වෙනවද කියලා. ඇන්තූරියම් කියන්නේ ට්‍රොපිකල් එපිෆයිට් හෙවත් ඝර්ම කලාපීය අනුශාක වර්ගයක්. ඒ කියන්නේ ස්වභාවික කැලෑවල මේව හැදෙන්නේ ලොකු ගස් යට හෙවණක. ඒ නිසා මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි ඇන්තූරියම් වලට ඕන වක්‍රාකාරව ලැබෙන සූර්යාලෝකයක් කියන එක. ඇන්තූරියම් වලට හිරු එළියෙන් ලැබෙන පළවෙනි වාසිය තමයි ප්‍රභා සංශ්ලේෂණය සහ ආහාර නිපදවීම. අපිට කැම නැතුව ඉන්න බෑ වගේම තමයි පැලයකටත් කැම නැතුව ඉන්න බෑ. ඉර එළිය වැටුනාම විතරයි කොළේ ඇතුලේ තියෙන ස්ටොමාටා හෙවත් පත්‍රරන්ධ කියන කොටස විවෘත වෙන්නේ. අපි කොච්චර ලොකු ගණන් දීලා රසායනික පොහොර දැම්මත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉර එළිය නැත්නම් ශාකයට ඒ පොහොර උරා ගැනීමේ හැකියාවක් නැහැ. දෙවෙනි වාසිය තමයි ක්ලෝරොෆිල් සහ කොළවල ශක්තිමත් භාවය. ඇන්තූරියම් කොළවල තද කොළ පාට හැදෙන්න හිරු එළිය අවශ්‍ය වෙනවා. හිරු එළිය මදි වුණාම ඇන්තූරියම් කොළ ලා කොළ පාට එහෙමත් නැත්නම් කහ පාට වෙලා දුර්වල වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි නිසි ආලෝකය ලැබෙනකොට කොළවල ඝනකම වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට ඇන්තූරියම් කොළ ලේසියෙන් කැඩෙන්නේ නැතුව ශක්තිමත් වෙලා කොළ දිලිසෙන්න ගන්නවා. ඇන්තූරියම් වලට හිරු එළියෙන් ලැබෙන තුන්වෙනි වාසිය තමයි මල්වල පැහැ සහ ප්‍රමාණය. අපි ඇන්තූරියම් මල කියලා දැක්ක ගමන් අඳුන ගන්න පාට පාටින් තියෙන ලස්සන පෙත්ත ඇත්තටම විද්‍යාත්මකව මලක් නෙමෙයි. ඒකට කියන්නේ ස්පේත් කියලා. ඒක හිරු එළිය නිසා ලස්සනට පාට වුණු වෙනස් වුණු පත්‍රයක් විතරයි. ඇත්තටම ඇන්තූරියම් මල් තියෙන්නේ මේ ස්පේත් එක මැද තියෙන දිග කූර වගේ කොටසේ. ඒකට කියන්නේ ස්පේඩික්ස් කියලා. ඉතින් මේ ලස්සනට පේන ස්පේත් එකට තද රතු රෝස වගේ පාටවල් දෙන්නේ ඇන්තොසයිනින් කියන වර්ණකය. මේ වර්ණකය ක්‍රියාත්මක වෙන්න අනිවාර්යෙන්ම හිරු එළිය අවශ්‍ය වෙනවා. හිරු එළිය මදි වුණොත් රතු පාටට තියෙන මල ලා රෝස පාට වෙනවා. එහෙම නැත්නම් මල කොළ පාටට හුරු පාටක් වෙලා කුඩා වෙනවා. හතරවෙනි වාසිය තමයි ට්‍රාන්ස්පිරේෂන්. ඒ කියන්නේ වතුර උරා ගැනීම සහ ශාකයේ සේදනය. අපි ඇන්තූරියම් පැලයකට වතුර දැම්මට විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වතුර ටික උඩට ඇදලා ගන්න ඉර එළිය අවශ්‍ය වෙනවා. ඉර එළිය වැටෙනකොට කොළවලින් වතුර වාෂ්ප වෙලා පිට වෙනවා. අන්නේ පීඩනය නිසා තමයි පසෙන් අලුත් වතුර සහ පෝෂක පදාර්ථ උඩට ඇදලා එන්නේ. පස්වෙනි වාසිය තමයි ශක්තිමත් මූල පද්ධතිය ලැබෙන එක. නිසි හිරු එළියක් ලැබෙනකොට ශාකය ඔක්සින් කියන හෝමෝනය නිපදවනවා. මේකෙන් ඇන්තූරියම් වල වායුමය මුල් සහ ප්‍රධාන මූල පද්ධතිය හොඳට පස ඇතුලේ විහිදිලා හැදෙනවා. හයවෙනි වාසිය තමයි දිලීර සහ බැක්ටීරියා රෝග පාලනය. ඇන්තූරියම් වලට හැදෙන ලොකුම ලෙඩක් තමයි රූට් රොට් හෙවත් මුල් කුණු වීම සහ කොළ පොල්ලි වැටීම. හිරු එළිය නොලැබෙන අඳුරු තැනක පෝච්චිය තිබුණොත් පසේ තෙතමනිය දවස් ගාණක් තිස්සේ තියෙනවා. එතකොට දිලීර පැතිරෙන්න පටන් ගන්නවා.
හොඳින් ඉරේලිය සහ සුළං සංසරණය ලැබෙනකොට පස සමබරව වියලෙන නිසා මේ ලෙඩ 90%කින් වළක්වා ගන්න පුළුවන්. 7 වෙනි වාසිය තමයි හෝමෝන සමබරතාවය සහ අලුතින් පැලමතු වීම. ඉරේලිය නිසි පරිදි ලැබෙනකොට පැලේ පාමුලින් අලුත් පැලමතු වෙන්න පටන් ගන්නවා. එක පෝච්චියෙන් පැල 3-4ක් හදාගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ විදියට. මේවා හැදෙන්නේ මව් නිසි පරිදි හිරු එළිය වතුර සහ පෝෂණය ලැබෙනකොට ශාකයේ පාමුල තියෙන අංකුර සක්‍රිය වෙලා මේ පුංචි පැල එළියට එන්න පටන් ගන්නවා. හරි, අපි ඊළඟ වැදගත්ම කොටසට යන්න කලින් පුංචි දෙයක් ඔයාලට මතක් කරන්න ඕන. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මම කලින් කරපු ගොඩක් වටින වීඩියෝ 3ක් තියෙනවා. පළවෙනි වීඩියෝ එක තමයි සල්ලි දීලා ගත්තු ඇන්තූරියම් පැල මැරෙන එකට විසඳුම කියන වීඩියෝ එක. දෙවෙනි වීඩියෝ එක තමයි ඇන්තූරියම් පැලයක් ගත්ත ගමන් අපි කරන ලොකුම වැරද්ද මොකද්ද කියන වීඩියෝ එක. තුන්වෙනි වීඩියෝ එක තමයි ඇයි හැමෝම ඇන්තූරියම් වවන්නේ. එහෙම නැත්නම් හැම ගෙදරකම ඇන්තූරියම් පැලයක් වවන්න ඕන හේතු මොනවද කියන වීඩියෝ එක. මෙන්න මේ වීඩියෝ තුනෙන් එකක් හරි ඔයාලා තාම බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. මම මේ වීඩියෝ තුන උඩ කාඩ් විදියට ඇඩ් කරලා තියෙනවා. පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් දාලා තියන්නම්. නැත්නම් මගේ channel එකේ playlist වලුත් ඔයාලට මේ වීඩියෝ ටික බලන්න පුළුවන්. ගොඩක් අය කරන ලොකුම වැරද්දක් තමයි direct sunlight එක සහ indirect bright light එක පටලවා ගන්න එක. ඒ කියන්නේ කෙලින්ම වැටෙන ඉරේලිය සහ වක්‍රාකාරව ලැබෙන දීප්තිමත් ආලෝකය. ඔයා ඇන්තූරියම් පැලය උදේ 10න් පස්සේ තදව්වේ තියුවොත් මොකද්ද වෙන්නේ? කොළවල තියෙන සෛල පිච්චිලා දුඹුරු පාට ලපෙන්න පටන් ගන්නවා. ඒක අපහු යථා තත්ත්වයට පත් කරගන්න බෑ. අනිත් එක තමයි ඇන්තූරියම් පැලේ අඳුරු තැනක තියුවොත් වෙන්නේ නටු දික් වෙලා ඇදෙන ස්වභාවයක් ගන්න එක. ඒ වගේම කොළ චූටි වෙන්න ගන්නවා. මල් හැදෙන එකත් නවතිනවා. පැලේ ජීවත් වෙන්න සටන් කරනවා විතරයි. ලස්සනට හැදෙන්න උත්සාහ කරන්නේ නැහැ. මේකත් හරියට අපේ ජීවිතය වගේ. අපේ ජීවිතේටත් ප්‍රශ්න කියන තදවෝ වැටුනොත් අපි කඩන් වැටෙන්න පටන් ගන්නවා. හැබැයි අවුව නැති තැනක සුව පහසුවට හිටියොත් අපි කවදාවත් පිපෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා අභියෝගයේදී සැලෙන්නේ නැතුව ඒවට මුහුණ දෙන්න. ඇන්තූරියම් වලට අවශ්‍ය සෙවන ගැන බැලුවොත් ලංකාවේ අපේ රෝස, රතු, තැඹිලි වගේ සාමාන්‍ය ඇන්තූරියම් වලට 60-70% ෂේඩ් නෙට් සෙවන දැල් තමයි හොඳම. තව රහසක් තමයි ඇන්තූරියම් වලට ලබා දෙන උදෑසන නැගෙනහිර හිරු එළිය. උදේ 6 සිට 9:30 වෙනකම් තියෙන ඉරේලිය කියන්නේ ඇන්තූරියම් වලට අමෘතයක් වගේ දෙයක්. ඒ නිසා පැල තියන්න හොඳම දිශාව තමයි නැගෙනහිර පැත්ත. තව විශේෂ දෙයක් තමයි ලයිට් මීටර් ඇප් එක. ඔයාගේ ෆෝන් එකට Play Store එකෙන් නොමිලේ ලයිට් මීටර් කියන ඇප් එක දාගෙන ඇන්තූරියම් වලට ගැලපෙන ප්‍රමාණයට ඉරේලිය තියෙනවද කියලා ඔයාලට මැනගන්න පුළුවන්. ඒ ගැන ඔයාලට දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරලා තියන්න. මම එතකොට ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. තව රහසක් තමයි ඔයා ඇන්තූරියම් වවන්නේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට ගේ ඇතුලේ නම් ජනේලයකට අඩි 2-3ක් වගේ දුරකින් පැලේ තියන්න. ඒ වගේම සතියකට පාරක් පැලේ අනිත් පැත්තට කරකවන්න. ඒකට හේතුව තමයි ශාකවල තියෙන ස්වභාවික ගතියක් තමයි ආලෝකය ලැබෙන පැත්තට ඇදලා යන එක හේවත් ආලෝක අනුවර්තනය. ගෙයක් ඇතුලේ තියෙද්දී ඉරේලිය ලැබෙන්නේ එක් පැත්තකින් විතරයි. ඒ කියන්නේ ජනේලයේ තියෙන පැත්තෙන් විතරයි. ඒක නිසා පැලේ රොටේට් නොකළොත් පැලේ කොළ සහ නටු ඔක්කොම ජනේලයේ පැත්තට විතරක් ඇද වෙලා එක පැත්තකට විතරක් බර වෙලා හැදෙන්න ගන්නවා. අනිත් පැත්තේ තියෙන කොළ වලට ඉරේලිය නැති නිසා ඒව කහ පාට වෙලා හැලෙන්න ගන්නවා. පැලේ රොටේට් කිරීමෙන් ලැබෙන වාසිය තමයි සතියකට සැරයක් පැලේ අංශක 180කින් අනිත් පැත්තට හරවද්දී පැලේ හැම පැත්තකටම සමබරව හිරු එළිය ලැබෙන නිසා පැලේ වටේටම ලස්සනට ඇද වෙන්නේ නැතුව සමබරව වර්ධනය වෙනවා. ජනේලයට අඩි 2-3ක් දුරින් තියන්න ඕන හේතුව තමයි ජනේල වීදුරුව හරහා කෙලින්ම වැටෙන අවුව විශාලක වීදුරුවක් වගේ ක්‍රියා කරනවා. කෙලින්ම ජනේලයේ ගෑවෙන්න තිබුණොත් එතන උෂ්ණත්වය ඉතාම වැඩි. වීදුරුව රත් වෙන නිසා ඇන්තූරියම් කොළ ඉක්මනින් පිච්චෙන්න ඉඩ තියෙනවා. අඩි 2-3ක් දුරින් තිබ්බොත් තද රස්නේ නැතිව ඇන්තූරියම් වලට ඕන දීප්තිමත් වක්‍ර ආලෝකය විතරක් පැලයට ලැබෙනවා. දැන් මම වීඩියෝ එක මුලදී කිව්ව රහස් ට්‍රික් එක කියන්නම්. ඔයා කොච්චර හරියට ඉරේලිය දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. ඇන්තූරියම් කොළ උඩ දුවිලි බැඳලා තිබුණොත් ඒ ඉරේලිය කොළයට උරා ගන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඔයා ආසාවට ගෙදර ඇන්තූරියම් වවන කෙනෙක් නම් සතියකට සැරයක් වතුරෙන් පෙඟවූ රෙදි කෑල්ලකින් කොළ උඩ තියෙන දූවිලි හැමින් පිහදාන්න.
මේකෙන් ඇන්තූරියම් පැලයට හිඩුවිරිය උඩා ගැනීම වැඩි කරගන්න පුළුවන්. මල් වගාව කියන්නේ ඉවසීම ප්‍රගුණ කරන කලාත්මක ක්‍රියාවලියක්. ඇන්තූරියම් වලට ඉරේලිය හරියට සති කීපයක් දීලා වෙනස බලන්න. ඒ වගේම මට ඔයාලගෙන් පුංචි ඉල්ලීමකුත් කරන්න තියෙනවා. අද වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් වීඩියෝ එකට ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාන්න අමතක කරන්න එපා. ඇන්තූරියම් වගාව ගැන තවත් වැදගත් වීඩියෝ මං ඉස්සරහට අරගෙන එන්නම්. ඒක මිස් කරගන්නේ නැතුව බලන්න දැන්ම ඕරා ෆ්ලවර්ස් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.